අයිබෝවන් සුබම සුබ දවසක් ඔයගොල්ලෝ සියලු දෙනාටම. ඉතින් අදත් අලුත් රෙසිපි එකක් අරගෙන ඔයගොල්ලෝ හම්බෙන්න ආවා. ළඟින් අලුත් අවුරුද්දට නැතුම් බැරි ආස්මි අපි අද හදලා බලමුද? හරි. අපි අද බලමු කොහොමද මේ ආස්මි එක නිවැරදිව පියවරෙන් පියවර රහස් ගොඩක් එක්ක ආස්මි හදාගන්නේ කියලා. ඉස්සෙල්ලාම අපි අද මේ ආස්මි එකට නැතුවම බැරි නානු ටික හදාගන්න ඕනේ. නානු හදාගන්නකොට ඔයාලට විවිධ දේවල් වලින් නානු හදාගන්න පුළුවන්. හැබැයි දවුල් කුරුඳු වලින් තමයි ගොඩක් හදන්නේ. ඒ වුණාට අපිට දවුල් කුරුඳු නැහැනේ. ගොඩක් කටියට හොයාගන්න අමාරුයිනේ. ඒක නිසා අපි අද කුඹුක් කොළ වලින් ආස්මි හදමු. කුඹුක් කොළ වලින් ආස්මි හදනකොට ආස්මි එක ටිකක් ඉක්මනට මිශ්‍රණය හදාගන්න ඕනේ. මොකද මේ කුඹුක් කොළ වල ටක් ගාලා කහට පිපෙනවා. ඒක නිසා ඉස්සෙල්ලාම අපි කුඹුක් කොළ ගන්නකොට මැද ප්‍රමාණයක් නැති දලුත් නැති මැද වර්ගයේ කොළ ගන්න ඕනේ. මැද වර්ගයේ කොළ අරගෙන මේකේ මැද තියෙන නාරටිය ඉවත් කර ගන්න ඕනේ. මැද තියෙන නාරටිය ඉවත් කරලා මේකට වතුර ටිකක් දාලා මේක පැයක් විතර හොඳට පෙඟෙන්න තියන්න ඕනේ. පෙඟුණාට පස්සේ මේකේ තියෙන නානු ටික එළියට එනවා. එළියට එනවා. එතකොට අපිට ගොඩාක් වෙලා අනානා ඉන්න ඕනේ නැහැ. ඉක්මනට නානු ටික හදා ගන්න පුළුවන්. වතුර ගොඩක් හැබැයි වැඩි කරගන්න එපා. වතුර පොඩි ප්‍රමාණයක් පාවිච්චි කරලා නානු ටික හදා ගන්න. ඊට පස්සේ මේ වගේ සිල්ක් සාරි කෑල්ලක් අරගෙන මේක හොඳට පෙරා ගන්න ඕනේ. මේක හොඳට පෙරා ගන්න ඕනේ. කොළ කෑල්ලක්වත් නැති වෙන ගන්නට. කොළ කෑලි තිබුණොත් ආස්මි හදනකොට හැන්දේ කොළ කෑලි ටික හිර වෙලා පිටි කෑලි ටික ලස්සනට පිටි මේ වැටෙන්නේ නැති වෙනවා. නානු ටික හදාගත්තට පස්සේ මෙන්න මේ පදමට නානු ටික තියෙන්න ඕනේ. හරිද? නානු ටික හදාගත්තට පස්සේ වාජනේ ලෙස්සනවා. හරිද? වාජනේ අර හොඳට දියරයක් වගේ නැතුව ජෙල් එක වගේ නානු ටික හදාගන්න. මේ බලන්නකෝ. මම පෙන්නන්නම් ඔයාලට. මේ තියෙන්නේ මේ විදිහට මේ තියෙන ජෙල් වගේ තියෙනවා. මේ පදමට හදාගන්න ඕනේ. ඊට පස්සේ හාල් පිටි. හාල් පිටි ටික තමයි වැදගත්ම දේ. හාල් පිටි හදාගන්නකොට ඔයාලා ගෙදර හාල් පිටි කොටනවා නම් අනිවාර්යයෙන්ම මේක මොකක් හරි වාජනයකට කඩපිම්මක් බදින්න. ප්ලාස්ටික් වාජනයක් වෙන්න පුළුවන්, මැටි බුට්ටියක් වෙන්න පුළුවන්. කඩපිම්මක් බැඳලා ඒ කඩපිම්මේ රෙදි සිල්ක් රෙදි කෑල්ලකින් කඩපිම්මක් බැඳලා ඒකට දාලා හාල් පිටි ටික හොඳට හලා ගන්න. අත දාලා හොඳට හාල් පිටි ටික හලා ගන්න. හොඳට මෝලකින් පිටි කොටනවා නම් හොඳට මේ කොටන මෝලකින් පිටි ටිකක් ගන්න. ඊට පස්සේ මේ පිටි ටික අරගෙන මේකට අවශ්‍ය තරමට ලුණු එකතු කරන්න. මම අද මෙතනදී මේ හාල් පිටි කිලෝග්‍රෑම් 2ක් එකතු කරනවා. හාල් කිලෝ 2ක්. හාල් පිටි කිලෝ 2ක් එකතු කරලා ලොකු ප්‍රමාණයක් හදන්න. එතකොට මේ හාල් පිටි කිලෝ එකකින් විතර ආස්මි කිරි 50ක් විතර හදන්න පුළුවන්. එතකොට මම මේ ආස්මි කිරි 100ක් හදන මිශ්‍රණයක් තමයි හදන්නේ. මේකට පොල් කිරි ටික එකතු කරන්න. ඔයාලට මේකට පොල් කිරි කමාරක විතර මම කිරි ගත්තා. මේකෙදි මිටි කිරි දිය කිරි දෙකම දාන්න පුළුවන්. මිටි කිරි විතරක් දාලා ඔයාලට හදා ගන්න පුළුවන්. එතකොට ගොඩාක් රස වැඩි. ඒ වුණාට එහෙම අවශ්‍ය නැහැ මිටි කිරි දිය කිරි දෙකම පාවිච්චි කරන්න. දැන් ඉතින් පොල් ගණන්නේ. ඉතින් මේ විදිහට හාල් පිටි වල හොඳට අනා ගන්න ඕනේ. හාල් පිටික හොඳට ඇනුනට පස්සේ බුබුල් එනවා. මම අර අත තියලා පෙන්නුවේ. ඒ බුබුල් එනකන් හොඳට අනා ගන්න. ඊට පස්සේ නානු ටික එකතු කරගනිමින් මේක හොඳට අනා ගන්න ඕනේ. හරිද? නානු ගොඩාක් දාන්න එපා. මේක වක් කරනකොට ටක් ගාලා නානු ටික සේරම පිටියකට වැටෙන්න පුළුවන්. ඒ නිසා අත තියලා හිමීට නානු ටික ගන්න. ගොඩාක් නානු එකතු කරගන්නත් එපා. අවශ්‍ය ප්‍රමාණයට නානු ටික එකතු කරගන්න ඕනේ. නානු ටික එකපාර දාගන්න යන්න එපා. නානු ගොඩාක් වැඩි වුණොත් ආස්මි එක හැදුවට පස්සේ ආස්මි එක කැඩෙන්න බලනවා. ඒක නිසා හරි ප්‍රමාණයට නානු ඔයාලා ටික අරගෙන බලලා හරිද? පදම මේ පිටි ටික මෙහෙම උස්ස බලන්න. හරිද? කැඩි වැටෙනවා නම් තව නානු ටිකක් දාන්න. ඒ විදිහට දාලා පදම හදාගන්න. දැන් නම් මගේ පදම හරි වගේ. ඊට පස්සේ මේ විදිහට අත ඇඟිලි පහ හොඳට උස්සලා බලන්න. එක ගානට මේ විදිහට වැටෙනවා නම් ඔයාගේ පදම හරි. දැන් හදන්න තියෙන ආස්මි. හරිද? මේක ඊට පස්සේ හැදුවට පස්සේ පිටි මිශ්‍රණය ගොඩාක් වෙලා අත දාගෙන ඉන්න එපා. හදපු ගමන් මිශ්‍රණේ නානු හදන්න. මේ ආස්මි හදන්න පටන් ගන්න ඕනේ. හරිද? පිටි මිශ්‍රණ පිපෙන්න මොනවත් කරන්නේ නැහැ. නානු මේ පිටිය අනාපු ගමන් හදන්න ඕනේ. මේ විදිහට හැන්දට දාලා බලන්න. හරිද? හැන්දට දාලා බලලා එක ගානට වැක්කෙනවාද බලන්න. මම අද මෙතනදී පොල් තෙල් බෝතලයක් පාවිච්චි කරනවා. පොල් තෙල් බෝතලයක පොල් තෙල් අරගෙන තමයි මේ විදිහට දාලා මේ හැන්දට. ඔයාලට මේකට මේ ආස්මි හැන්දක් පාවිච්චි කරන්නත් පුළුවන්. නැත්නම්
ටින්කිරි වගේ ටින් එකක් අරගෙන ඒක යටට යකඩ ඇණයකින් සිදුරු ටිකක් යොදලා හැඳ හදාගන්න පුළුවන්. නැත්නම් අතින් වක් කරනකොට ටිකක් අමාරුයි. ඒක නිසා මේ ක්‍රම දෙකෙන් එකක් වල කරගන්න. ඉතින් මේ විදිහට ආස්මීක මේ ගානට වට 15ක් විතර වැටෙන විදිහට ආස්මීක හදාගන්න. හරිද? මේ බලන්නකෝ ආස්මීකට ටිකක් මේ පණ නෑ වගේනේ. ඉතින් ඒ මොකද ගින්දර අඩු වුණාම ආස්මීකට ටිකක් පණ නැති ගතියක් එනවා. ඒක නිසා මේ බලන්නකෝ නමා ගන්නත් හරි අමාරුයි. මතින් බොක්ක ගහන්නත් අමාරුයි. ඒ නිසා ටිකක් වැඩි වෙලාවක් අපිට තෙලේ තියලා තියන්න වෙනවා. එහෙම නෑ. ගානට ආස්මීක රත් වෙලා තියෙනවා නම් මේ තෙල් තාච්චිය රත් වෙලා තියෙනවා නම් ටක් ගාලා අපිට ආස්මීක නමා ගන්න පුළුවන්. ඒක නිසා ඔයාලා ගින්දර පාලනය කරගන්න එකත් ගැන හොඳට හිතන්න වෙනවා මෙතනදී. ගින්දර පාලනය ගැන හිතමින් ටිකක් ගින්දර වැඩි කරලා තමයි හදන්න. මේ බලන්නකෝ මට 15ක් 20ක් විතර 15ක් 20ක් විතර හොඳට මේක බ්‍රවුන් කරකවලා ගන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට මේ හොඳට අයිනට කරලා මැද පොඩ්ඩක් තද කරන්න. මැද පොඩ්ඩක් මේ විදිහට මේ තද කරන්න. මැද පොඩ්ඩක් එතකොට හොඳට ලස්සනට එනවා. ඊට පස්සේ මේ විදිහට තද කරාට පස්සේ මේ විදිහට දෙපැත්ත පෙරලා හොඳට බැද ගන්න ඕනේ. හරිද? හොඳට බැද ගන්න ඕනේ. හොඳට බැදුනට පස්සේ අපි මේක මේ වගේ මේක දවස් 2ක් 3ක් විතර තියන්න පුළුවන්. ඔයාලට මේක මාසයක් විතර උනත් බැදලා තියාගන්න පුළුවන්. මම ඔයාලට අද කියලා දෙනවා පහසුවෙන් කොහොමද ඉක්මනට මේක දෙවෙනි පාර බැදගන්නේ කොහොමද කියලා. දවසින් අපි කොහොමද ඔයාලා අප්‍රේල් 12 විතර වගේ ආස්මී ටික හදන්න හිතනවා. ඔයාලට ඇත්තටම ටයිම් එකක් නැහැනේ. එතකොට ආස්මී ටික 12 පට ගාලා බදින්න ගන්න. පට ගාලා වැදලා 13ක් තියෙන 14 අවුරුදු තියෙන්නේ. එතකොට 13 වෙනිදට වට කරන්න තියෙන්නේ මේක තෙල් බහින්න මේ මොකක් හරි සාස්පානක පීනක් තියෙන්නේ. ඒ පීනක් උඩට හොඳට ආස්මී ටික අතුරන්න. ආස්මී ටික අතුරලා ඊට පස්සේ රෙද්දකින් නිකන් උඩින් වහලා මේක මේ කාමරේ මොකක් හරි ගේ ඇතුලේ තියලා තියන්න. ඊට පස්සේ මේකට මේ අර හුලං වදිනවනේ. හුලං වැදුනට පස්සේ මේ ආස්මීක පෙඟෙනවා. පෙඟුනට පස්සේ දෙවෙනි පාර බදිනකොට හොඳට සුදු පාට වෙලා එනවා. මේ ක්‍රමය අනිවාර්යෙන් කරලා බලන්න. ඔයාලට ආස්මී හදන්න කල් ගියා නම් ආස්මී හදන්න එතකොට දැන් ඔයාලට පුළුවන්. පාරක් වුණත් ඔයාලට ආස්මී හදාගන්න පුළුවන්. කලින් හදලා තියාගන්න ඕනේ. මම නම් අද මේ දවස් 2කට විතර පස්සේ තමයි ආස්මී ටික අරගෙන ආවේ බදින්න. ඊට පස්සේ මේකට මම පොල් තෙල් ටිකක් අර පළවෙනි පාරට වඩා වැඩිපුර ප්‍රමාණයක් එකතු කරගන්න පොල් තෙල්. හරිද? එතකොට ආස්මී ටික නැත්තම් බදින්න මේක දෙවෙනි පාර බදිනකොට ලොකු වෙනවනේ. එතකොට තෙල් ප්‍රමාණය ටිකක් වැඩිපුර අවශ්‍ය නැහැ. හොඳට ගින්දර වැඩියෙන් තියෙන්න ඕනේ මේක බදිනකොට. වින්දර අඩු වුණොත් ආස්මීක බැදෙන්නේ නැහැ. අර හයිය කෑලි කෑලි වගේ ඉතර වෙනවා. මේ විදිහට ඔක්කොම ආස්මී ටික බෙද ගන්න. බලන්නකෝ ආස්මීක දාපු ගමම්ම සුදු පාට වෙලා ලස්සනට පිපිලා එනවා. හරිද? මේක ගොඩාක් වෙලා කර වෙනකම් බදින්නේ නැහැ. ටක් ගාලා සුදු පාට තියෙනකොටම වා ගන්න ඕනේ. දැන් අපි මේ ආස්මීකට උඩින් දාන පැණි මිශ්‍රණය හදාගමු. පැණි මිශ්‍රණය හදන්න අපිට අවශ්‍ය වෙනවා සීනි ග්‍රෑම් 250. ඔයාලට ආස්මී ප්‍රමාණය අනුව තමයි මම මේ ආස්මී පිටි කිලෝ 2.5ක්නේ. පිටි කිලෝ 2.5ක් ආස්මී ගෙඩි 120ක් විතර හදාගන්න පුළුවන්. මම අද 120ක් ආස්මී හැදුවා. ඉතින් මේ 120න් පොඩි ප්‍රමාණයක් අරගෙන තමයි ඔයාලට පෙන්නන්නේ. හරිද? එතකොට මම මේකට පැණි ටික උණුවේ පැණි ටිකට වැහෙන ගානට වතුර දාලා ලුණු දාලා දැන් මේ අවශ්‍ය පරිදි ඔයාලට කැමති වර්ණකයක් කැමති පාටක් එකතු කරලා මේක ලස්සන කරගන්න පුළුවන්. මම අද රෝස පාට එකතු කරගත්තේ. ඔයාලට කැමති පාටක් දාගන්න පුළුවන්. එතකොට ඔයාලා දාන මේ ආස්මී ප්‍රමාණය අනුව සීනි කිලෝ එකක් 500ක් එහෙම වෙනස් වෙන්න පුළුවන් පැණි මිශ්‍රණය හදාගන්න. පැණි මිශ්‍රණය හදාගත්තට පස්සේ අපි ඉක්මනටම පැණියකට වක් කරන්න අමාරුයි. ඒක නිසා මේකට හාල් පිටි චුට්ටක් එකතු කරලා එතකොට පැණි මිශ්‍රණය ටිකක් ඉක්මනට උකු වෙනවා. උකු වුණාට පස්සේ ටක් ගාලා අපිට පැණියක මේ ආස්මී කුඩේ වක් කරන්න පුළුවන්. ආස්මීකේ පැණියක නිමුනොත් වක් කරන්න අමාරුයි. සීනි වගේ ටක් ගාලා මිදෙනවා. ඒක නිසා ටක් ගාලා මේ විදිහට පැණි ටික දාගන්න ලේසි. මේ විදිහට ලස්සනට පැණි ටික දාගෙන ඔයාලත් මේ සැරේ අලුත් අවුරුද්දට රසවත් ආකාරයට ආස්මී හදන්නකෝ. ආස්මී හදලා ඔයාලගේ නෑදෑයොන්වත් පුදුම කරවන්න පුළුවන්. ගොඩක් කට්ටිය මේක හදාගන්න අමාරුයිනේ. ඒක නිසා ඔයාලා දැන් මම ලේසියෙන් ආස්මී හදන විදිය කියලා දුන්නා. ආස්මී ලේසියෙන් හදාගෙන මේ සැරේ අලුත් අවුරුදු මේසේ රසවත් කරගන්න.